$20,000 ඉඳන් $3,00,000ක් විතර යනකම් ඔයාලට $3,24,000ක් ඇතුළත මෙයාලා earn කරනවා. ඒ කියන්නේ අඩුම earning Hey guys, ඔයාලට කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ලොෆි මියුසික් ගැන. ලොෆි මියුසික් කියන්නේ සාමාන්‍යයෙන් YouTube channel එකක් හදලා ඉවර වෙලා ලොෆි මියුසික් පැත්තට ගියොත් සාමාන්‍යයෙන් මාසෙකට $20,000 ඉඳන් $3,00,000ක් විතර යනකම් ඔයාලට ආදායම ගන්න පුළුවන්. අද අපි සාහි සහිතව ඔයාලට පෙන්නනවා කොහොමද මේක කරන්නේ step by step ටික අපි බලමු. හරි guys, අපි ඊළඟට YouTube එකට යන්න. YouTube එකට ගිහින් බලමු මේකේ ලොෆි මියුසික් කියලා search කරලා මේ විදිහට search කරාම අපිට search result එකේ එනවා උඩින් වෙන වීඩියෝ එක මිලියන 114ක් බලලා තියෙනවා, ඊළඟට මිලියන 27ක් බලලා තියෙනවා, ඊළඟට දැන් live වෙන වීඩියෝ එකක් තියෙනවා ඒක 21000ක් බලන ගමන් ඉන්නේ මේ වෙලාවේ. එතකොට guys අපිට මේ විදිහට බලන් යනකොට තේරෙන්නේ මේ ලොෆි මියුසික් කියන segment එකට මාර විදිහට ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මේක හොඳ niche එකක්. ඒ හින්දා මම select කරගත්ත ලොෆි girl කියලා එක channel එකකුයි little soul කියලා එක channel එකකුයි. අපි ඒකේ ලොෆි ගර්ල් කියන channel එකට ගිහින් බලමු මෙයාලගේ මාසික ඉන්කම් එක කොහොමද කියලා. මගේ මාසික ඉන්කම් එක තියෙනවා දවස් 30ට $20,000ක්, ඒ වගේම $3,24,000ක් ඇතුළත මෙයාලා earn කරනවා. ඒ කියන්නේ අඩුම earning එක මෙයාලා කියන්නේ $20,000ක් විදිහට. මෙයාලගේ උපරිම ඉන්කම් එක යන්නේ YouTube එකේ YouTube AdSense වලින් එන earn එක තමයි මෙතන බලන්න පුළුවන්. නැතුව මෙයාලට ස්පොන්සර් ඇඩ් වෙන කිසිම දෙයක් නෙවෙයි. ඊළඟට Little Soul කියන එකට ගියාට පස්සේ ඒකේ $114 ඉඳන් $1,800ක් වෙනකම් මෙයාලගේ ඉන්කම් එක තියෙනවා මාසෙකට Google AdSense වලින්. හරි guys, ඊළඟට අපිට මේ වීඩියෝ එක හදන්න tools තුනක් ඕන වෙනවා. වෙබ්සයිට් එක, Leonardo AI එක, ඊළඟට Suno AI එක, ඊළඟට Hilo AI එක. මෙතනදී image generation කරගන්නේ අපි Leonardo AI එකෙන්. ඊළඟට Suno AI එකෙන් අපිට පුළුවන් වීඩියෝ එකට අවශ්‍ය මියුසික් එක හදන්න. අපිට ඊළඟට ගත්ත ෆොටෝ එක ඇනිමේට් කරන්න ගන්න පුළුවන් Hilo AI කියන එක. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා මේක. hey guys, ඊළඟට අපි Leonardo AI එකට ගිහිල්ලා මම මෙතනින් හදාගත්ත working girl with coffee cup and using MacBook මේක අපි කාටුන් ටයිප් එකෙන් තමයි කියලා තියෙන්නේ. හෙඩ්ෆෝන් එකක් දාගන්න ඕන, රිලැක්සින් විදියට ඉන්න ඕන. ඒක කියලා ඉවරලා ජෙනරේට් කරගත්තට පස්සේ ෆොටෝ හතරක් ජෙනරේට් කරගත්තා. ඒකේ මම මෙහෙම ෆොටෝ හොඳයි කියලා හිතන ෆොටෝ දෙකක් තුනක් විතර ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊළඟට අපි Suno AI එකට යනවා. Suno AI එකට ගිහිල්ලා ඉවරලා මම මෙතන ටයිප් කරලා තියෙනවා I want to love music for working girl only music not vocal. ඒ කියන්නේ මට මෙතනින් හදාගන්න ඕන මට මියුසික් එකක් විතරයි. ඒක ලොෆි මියුසික් එකක් හදාගන්න ඕන වර්ක් කරන ගර්ල් කෙනෙක්ගේ ඉන්න පසුබිමකට. එතකොට අපි මෙතනින් ක්‍රියේට් දීලා බලමු. ඊළඟට එන මියුසික් ක්‍රියේට් කරන මියුසික් එකෙන් අපි චෙක් කරලා බලමු ලස්සන මියුසික් හැදිලා තියෙද කියලා. අපි පොඩි වෙලාවකින් බලමු ජෙනරේට් වෙලා ඉවරනාට පස්සේ කොහොමද කියලා. right guys, ඊළඟට මෙන්න මෙතනින් අපිට ජෙනරේට් වෙලා තියෙනවා මියුසික් දෙකක්. පළවෙනි එක ඉස්සෙල්ලා ප්ලේ කරලා බලමු. ඊළඟට අපි දෙවෙනි එක බලමු. මට හිතෙනවා පළවෙනි එක හොඳයි කියලා. මම මේ විදිහට මෙතනින් MP3 එක ඩවුන්ලෝඩ් කරගන්නවා. guys, ඊළඟට අපි යනවා Hilo AI කියන එකට. Hilo AI වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට අපි මෙතන ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරලා මම මෙතන ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා I want this girl to relax and coffee drink and need to work. හරිද? අපි ඊට පස්සේ දීලා ඉවරලා මෙතනින් රේට් 30ක් දීලා ඉවරලා ස්ටාර්ට් කරාට පස්සේ විනාඩි 5කින් 10කින් වගේ අපිට මෙන්න මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ සාම්පල් එක. right guys, අපි ළඟට හදාගත්ත තව වීඩියෝ එකක්. මේ තියෙන්නේ ඒ ඇනිමේෂන් වීඩියෝ එක.
අපි දැන් කරන්න හදන්නේ ඊළඟට මේ වීඩියෝ එකයි කලින් හදාගත්ත වීඩියෝ එක දෙකම මර්ජ් කරලා ඉවර වෙලා අපි හදාගත්ත ලොකු මියුසික් එක ටිකල් ඉවරලා වීඩියෝ එක ෆයිනලයිස් කරගන්න එකට යනවා. රයිට් ගයිස්, මම ඊළඟට CapCut එක ඕපන් කරගත්තා. ඊට පස්සේ මම ඉම්පෝර්ට් කරගත්ත කලින් අපි Hilovia එකෙන් හදාගත්ත වීඩියෝ දෙකයි Suno එකෙන් හදාගත්ත මියුසික් එකයි. ඊළඟට මම කරන්නේ මේ ටික එඩිට් කරගන්නවා. හරි ගයිස්, අපි ඊළඟට මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්න මේ වීඩියෝ එක. අපි ඊට පස්සේ බලමු ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා.